ජනාධිපතිතුමා ජර්මනියට යන්න කලින් රටේ නායකයෝ මොන බොරු ප්‍රචාර බොරු බේගල් මිනිස්සුන්ට කිව්වද? ලෝකේ නැති යක්ෂයෝ පෙන්නනවා, ලෝකේ නැති උපක්‍රම පෙන්නනවා, ජනාධිපතිතුමා රට විනාශ කරන්න හදනවා. ඉතින් මම පෞද්ගලික දකින දෙයක් තමයි රටක වෙනත් රටවල් වල වෙනත් රටවල් වල මිනිස්සු තමන්ගේ ජනාධිපතිතුමා ගැන ලොකු ආඩම්බරයක් සහ ගෞරවයකින් ඉන්නේ තමන්ගේ රට දියුණු කරන්න යද්දී. හැබැයි අපේ ජනාධිපතිතුමා අපේ නව ජනාධිපතිතුමා කොයි හරි කියලා යම්කිසි දෙයක් කරන්න යද්දී කකුලෙන් එල්ලිලා කකුලෙන් ඇදලා මේ මිනිස්යාගේ ක්‍රියාවලියම විනාශ කරන්න හදන බොරු ප්‍රචාර කරලා රටේ මිනිස්සුගේ කීර්තිය නැති කරලා රටේ දියුණුවක් නැති කරන්න හදන දඟලන ඉතා තුප්පයි જાතියක් ඉන්න රටක් කියලා තමයි මට පේන්නේ. මොකද එච්චරටම තමන්ගේ රට දියුණු වෙනවට අකමැති මිනිස්සු ඉන්න රටක් මම නම් දැක්කමයි. මොකද අමු බොරු කියන්නේ මේ ඊයේ කියූප එක නෙමෙයි අද කියන්නේ, අද කියන එක නෙමෙයි හෙට කියන්නේ. රට ගැන කතා කරද්දී යම් කිසි කෙනෙක් රට විරුද්ධව ඉතා විකෘති අදහස් ප්‍රකාශ කරනවා නේද? ඒ තරම් දෙයක් තවත් මට නම් පෙන්වන්න බෑ. මොකද ඒක හොඳ නැති දෙයක්. මොකද අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ රටේ ඉපදුනාද ලාංකිකයෙක් ඒ හැමෝට මේ රටේ ආදරයක් සහ ගෞරවයක් තියෙනවා. ඉතින් යම් කිසි දෙයකට මේ ජනාධිපතිතුමා පිටරටක ගිහලා යම් කිසි පිරිසක් හම්බුනාම කියනවා මෙන්න මුස්ලිම් මිනිස්සුන්ව මුණ ගැහුණා. මෙන්න ද්‍රවිඩයෝ මුණ ගැහුණා. මෙන්න මේ කතෝලික මිනිස්සුන්ව මෙන්න මේ මිනිස්සු මේ කල්ලිය මුණ ගැහුණා. මොන බොරුද බම් මේ කියන්නේ? රටක ජනාධිපතිවරයෙක්ට අයිතිය තියෙනවා ඒ රටේ ඉන්න හැම ජන කොට්ටාසයක්ම රැකීම සහ ඒ මිනිස්සුන්ට ගෞරවය දෙන්න. මොකද මේ ජනාධිපතිතුමා පත් උනේ මේ ඔය සිංහල කියන මේ අපේ ඡන්ද වලින්ම නෙමෙයි. මතක තියාගන්න ඕනේ ඒ රටේ උපදින හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ඉතින් ද්‍රවිඩ මිනිස්සයාද, මුස්ලිම් මිනිස්සයාද, හින්දු මිනිස්සයාද, බර්ග මිනිස්සයාද මේ සිංහල අපිද කතෝලික බෞද්ධද කියලා නෑ. හැමෝගෙම ඡන්දෙන් තමයි ජනාධිපති කෙනෙක් මේ එදා ඉඳලා ආපු ජනාධිපතිවරු පත් උනේ. හැබැයි කාලකන්ණි සෙට් එකක් මේ ಜಾති ભેද ආගම් ભેද අවුස්සලා අදටත් වර්තමානයේ මාධ්‍යට ඇවිල්ලා ප්‍රකාශ කරනවා මේ ජනාධිපතිතුමා මෙයාලව හම්බුණා. අයියකෝ ජනාධිපතිට හම්බෙන්න බැරිද මිනිස්සෙක්ව ගිහිල්ලා? මේ ජනාධිපතිතුමා හම්බෙන්න ඕනේ මේ සිංහල මිනිස්සුත් එක්කද කතා බහ කරන්න ඕනේ. මොන තුප්පයි જાතියක්ද බං මොන කාලකන්නිද කියලා හිතා ගන්න බෑ මේ රටක් දියුණු වෙද්දී. යකෝ බලපන් උඹලා යුරෝපේ ඇවිදිච්ච මිනිස්සු නේද රාජ්‍ය නායකයෝ? කොච්චර මිනිස්සු මොන ಜಾති මොළ ආගම් වල මිනිස්සු මේ යුරෝපේ ඉන්නවද? සේවය කරනවද? වැඩ කරනවද? බොරු නම් එමන් නැත්තම් උඹලට තේරෙන්නේ නැත්තම් අහලා බලපන්කෝ මේ යුරෝපේ රෙස්ටුරන්ට් එකේ වැඩ කරන ලංකාවේ කොල්ලෙක්ගෙන් ඌ වැඩ කරනවා පිලිපින්නුන් එක්ක චීනු කොල්ලොත් එක්ක අප්‍රිකන්ලා එක්ක. ඉතින් ಜಾති ආගම් ભેද කුල මල ભેද නැහැ උන් එකට වැඩ කරනවා මේ රටවල් වල. ඩුබායි වලට කෝල් කරලා ආපන් අපේ කොල්ලෙක්ගෙන් ಜಾති මේ ಜಾති කීයක් එක්ක උන් වැඩ කරනවද කියලා. ඉතින් මොන මේ ලෝකේ නැති දේවල් අවුස්සලා හැම වෙලාවම තමන්ගේ මේ රටේ පුංචි මිනිස්සුන්ගේ සතුට ඒ මිනිස්සුන්ගේ මිත්‍රත්වය ඒ මිනිස්සුන්ගේ තියෙන බැඳියාව සැබදියාව නැති කරන්නේ ඔය වගේ කාලකන්ණි තම කෑදරේ බලය තමන්ගේ බලය රැකගන්න පාර්ලිමේන්තුවට රිංග ගන්න. ඇයි බං ඔය 2.50 වැඩ කරන්නේ තර්ක විතර්ක කරපල්ලාකෝ ලස්මන යහපත් දෙයක් පෙන්නලා මේක මේවා විදියට වෙන්න ඕනේ මෙන්න මේ විදියටයි සංවර්ධනය වෙන්නේ මෙන්න මේ විදියට මේ හැඩ ගෑන්නේ කියලා එහෙම තර්කානුකූලව කරලා වරෙන් ඉදිරියට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ සටන් පාට කියාගෙන සැබෑ නායකයෙක් විදියට ශ්‍රී ලංකාවේ ඉපදිච්ච සැබෑ මිනිසෙක් විදියට නැගිටපන්කෝ මිනිසුන්ට බොරු කියන්නේ නැතුව යම්කිසි යහපත් දෙයක් පෙන්නලා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මුළු ලෝකෙම වීදිලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ අනිත් ජාතින් එක්ක අනිත් පිටරට විදේශිකයන් එක්ක සමගින් සේවය කරනවා වැඩ කරනවා ආදරෙන් ඒ වැටුප් අරගෙන ලංකාවටත් එවලා අම්මා තාත්තව සීයලා ආච්චිලාව රකින්න මිනිස්සු ඉන්නවා. මේ විදේශගත මිනිසුන්ගේ සල්ලි අරගෙන යකෝ ಜಾති ભેද අවුස්සන්න එපා. බලපංකෝ මුස්ලිම් රටවල් වලින් එවන සල්ලි අපේ ලංකාවට උඹලගේ නැන්දලා අම්මලා මේ ඩුබායි සෞදි කියලා නෙමෙයිද හම්බ කරලා උඹලා කාලා බීලා නැගිට්ටේ? උඹලා ඉස්කෝලේ කියලා නැද්ද? සත්තු වෙන්න එපා. සත්තු වගේ ಜಾති ආගම් ભેද ඇති කරන්න එපා. ඒවා මුස්ලිම් රටවල් වල දැනුත් බලපන් උඹේ අම්මලා තාත්තලා නැන්දලා නැද්ද කියලා වැඩ කරන්නේ නැද්ද කියලා සෞදියේ ඩුබායි ඔය ඉන්න රටවල් වල. ඒ රටවල් වල සල්ලි කොච්චර ලංකාවට එනවද බං? කිරිපිටි මිනිස්සුන්ට අරන් දෙනවද? දුප්පත් මිනිස්සුන්ට බේත් අරන් දෙනවද? මේ ඉතාලිය වැඩ කරලා කී දෙනෙක් මිනිස්සු යුරෝපේ සල්ලි යවනවද ලංකාවට? මිනිස්සුන්ට තිබ්බ එකම දුක තමයි මෙච්චර සල්ලියක් ඇවිල්ලත් ඔය රට නැගිට ගන්න බැරි දියුණු කරගන්න බැරි වෙච්ච ඒ කම්පනය සහ වේදනාව මිනිස්සුන්ගේ අදටත් තියෙනවා හිතේ. ඒ නිසා සත්තු වගේ ඇසිරෙන්නේ නැතුව රට යහපත් තැනකට ගෙනියන තර්ක විතර්ක කරලා සැබෑ නායකයෙකු වෙන්න නායකයෙක් වෙන්න. ඉතින් කියන්න තියෙන ওই විපක්ෂයේ ඉන්න සමහරක් මිනිස්සුන්ට නායකයන්ට කතා කරන්න රට සංවර්ධනය කරන තර්කානුකූල දේවල් වලින් ඉදිරියට එන්න.
නිකම් බොරු 2.50 ಜಾති ભેදෙම අවුස්සලා මේක වපුරලා මේ රට නැති කරලා තමන්ගේ තැන තියාගෙන මැරලා යන්න එපා. ඉතින් සැබෑ නායකයෙක් වගේ ඉදිරියට එන්න එදාට මිනිස්සු පිළිගනිවා සැබෑ නායකයෙක් සහ සැබෑ වීරයෙක් කියලා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ජනාධිපතිතුමා ඔයාලට පේන ඇති කියන්න දෙයක් නැතුණාම කියන ජනාධිපතිතුමා කොටයි ජනාධිපතිතුමාගේ කෝට් එක ඇද ජනාධිපතිතුමාගේ බොත්තම පල්ලෙයා මොනවද මම මේ කියන්නේ නායකයෙකු විදිහට මාධ්‍යයට ඇවිල්ලා ජනාධිපතිතුමාට ඉංග්‍රීසි බෑ බලපං අනිකුත් ලෝකේ නායකයෝ ජනාධිපතිවරු කතා කරන්නේ නැද්ද තමන්ගේ භාෂාව ඒක ට්‍රාන්ස්ලේට් කරනවා ඉතින් පෙනාලු පිරිසිදු කරගෙන ලස්සන ගමනක් අපි යමු මං ගින් එන්න මේ මගේ channel එක with you subscribe කරුවත් එකයි නැතත් එකයි හැමෝටම ආදරේ ජයෙන් ජයෙන් වේවා